නොවැම්බර් මාස 6 වෙනි දින සත්‍ය අලංකාර වර්ණනාව. උන්වහන්සේ සමග එක් වූ කම්කරුවා. බයිබල් පද ලූක් 10:2. ඒ නිසා ඔහු ඔවුනට කීවේය. ඇත්තටම අස්වැන්න ඉතා බහුලයි. නමුත් කම්කරුවන් ස්වල්පයයි. ඒ නිසා අස්වැන්න හිමි ස්වාමින් වහන්සේට යාඥා කරපන්න. එවිට උන්වහන්සේ ඔහුගේ අස්වැන්න උදෙසා කම්කරුවන් නෙවයි. මෙසේ ස්වාමී වූ ජේසුස් වහන්සේ මේ ලෝකයේ ඇවිදින කාලේ ගම් නියම් ගම්වල සැරිසරුවා. ඔවුන්ගේ සිනගෝවවල් වල උගන්වමින් රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරමින් මිනිසුන් අතර ලෙඩ දුක් පීඩා ඇති අයව සුව කරමින්. බයිබලයේ කියනවා ඔහු සමූහයාව දැක්කහම ඔවුන් කෙරෙහි දයානුකම්පාවෙන් ලෙන්ගතුකමින් පෙළුණා. මක්නිසාද ඔවුන් මහන්සි වැටිලා පිරිහිලා වැහැරිලා ගොස් සිටි නිසා. හරියට එන්ඩේරෙක් නැති බැටළුවන් වගේ කියලා. මැතියෝ 9:36 කියනවා. ඒක තමයි හේතුව ඔහු කිව්වේ ශ්‍රාවකයන්ට යාඥා කරන්න කියලා. අස්වැන්න හිමි ස්වාමින් වහන්සේට කම්කරුවන් නිවන්න කියලා. ලොව වටා බහුල වූ ආත්ම අස්වැන්න නෙලා ගන්න උන කියලා. ඔබ තමයි ඒ මිනිසා. ඔබ තමයි ඒ කාන්තාව. ඔබ තමයි ස්වාමින් වහන්සේ සමග එකට එක්වුණු කම්කරුවා. 1 කොරින්ති 3:9 පාවුලතුමා කියනවා අපි දෙවියන් වහන්සේ සමග එකට එක් වූ කම්කරුවෝ කියලා. ඒ කියන්නේ හැම ක්‍රිස්තියානි කෙනෙක්ම දෙවියන් වහන්සේ සමග එකට එක් වූ කම්කරුවෙක්. ජීවිත ගොඩ නගමින් ආත්ම ගලවමින්. යොහාන් 3:16 කියනවා දෙවියන් වහන්සේ ලොවට කොතරම් ප්‍රේම කළාද කිව්වොත් ඔහුගේ ඒකජාතක පුත්‍රයාව දුන්නා ඔහුව විශ්වාස කරන්න. කිසිම කෙනෙක් නොපිරිහෙන්නත් නමුත් සදාකාල ජීවනය ලබන්නත් කියලා. ඉතින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුතා ජේසුස් වහන්සේව එව්වා ලොව ගලවා ගන්නට. දැන් ඔබත් ඔහු සමග ඒ යෝජනාවේ සහකරුවෙක්. දැනටමත් ඔහු ඔබට අනුග්‍රහය ත්‍යාග කරලා ඉවරයි. හොඳ ගැම්මක් ඇති ආත්ම දිනීමේ දිවියකට. 2 කොරින්ති 6:1 ඔහු ආයාචනයක් කරනවා ඔබගෙන් ඒ ලබාගත් අනුග්‍රහය අපතේ හරින්න එපා කියලා. මෙන්න මෙහෙම අපි දැන් උන්වහන්සේ සමග සාමකාමී කම්කරුවන් නිසා ඔබලාගෙන් මැගෑපත් ලෙස ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේගෙන් ලබාගත් අනුග්‍රහය අපතේ නොහරින්න කියලා. ඊළඟට ක්‍රියා 1:18 කියනවා ඔබ මතට සුදාත්මයන්න් පැමිණි කල ඔබට බලයද ලැබේ. ඔබ එවිට ඔබ යෙරුසලමේද යුදාව හැමතැනමද සමාරියේද ලෝකේ ඈත පළාත්වලද මා ගැන සාක්ෂි දරයි කියලා. අස්වැන්නේ ස්වාමින් වහන්සේ කියන සුදාත්මයන්න් අද දින ඔබ තුළ ජීවත් වෙනවා. ඉතින් ඔහුගේ අනුග්‍රහයේ බලයේත් වාසිය උත්ථානීය ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් සාක්ෂිකරුවෙකු වෙන්න ගන්න උන්වහන්සේ සමග සාමකාමී කම්කරුවෙකු ලෙසින් එය හඳුනාගෙන ඔබගේ ස්ථානය ගන්න. ආත්ම දිනන්නෙක් හා ආත්ම ගොඩනගන්නෙක් ලෙසින් ඔබට හඬගා ඇති නිලය දිනපතාම සිහි බුද්ධියෙන් ඒ ලෙසම ඉටු කරන්න. අද දින මේ ආචාව මා සමග හඬනගා කියන්න. ආදර පියාණනි බලවත් ආభాෂයක් ඇති ආත්ම දිනන්නෙක් වන්නට මා තුළ ක්‍රියා කරන ඔබගේ අනුග්‍රහය සහ බලය නිසා මම ඔබට ස්තුති දෙමි. නැවත එකමුතු කිරීමේ දේව සේවකයෙක් ලෙසිනුත් ක්‍රිස්තුස් වහන්සේගේ අද්භූතයන් සපයන්නෙක් ලෙසිනුත් ශුද්ධාත්ම බලයෙන් ජීවිත අන්‍යාකාර කරමින් ගොඩ නගමින් ඔබගේ මහිමවත් සුභාරංචි ආලෝකය මගේ ලෝකයටත් එතනින් එහා ඈත පළාත්වලටත් අවංකව ගෙන යමි.
ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. වැඩිදුර ඉගෙනුම සඳහා යොහන් 5:4-5 පිලිප්පි 1:9 සිට 11 දක්වා කියවන්න.